හයි අද මම මැටීරියල් shopping යන්න හදන්නේ. මගේ බිස්නස් එකට ඕන දේවල් ගන්න තමයි අද මම යන්නේ. ඉතින් මම අද යන්නේ පිටකොටුවට. සාමාන්‍යයෙන් මම බිස්නස් එකට ඕන දේවල් ගන්න පිටකොටුවෙන්. මං හිතුවා අද ඔයාලවත් එක්කගෙන යන්න. ඉතින් යන්න කලින් ලෑස්ති වෙන්න ඕනේනේ. දැන් ලෑස්ති වෙන්න තමයි තියෙන්නේ. මම මූණ ක්ලෙන්සර් කරගත්තා. දැන් ටෝන කරගන්න ඕනේ. මේක ටිකක් මූණට වේලෙන්න ඕනේ. අද සඳුදා දවසක් සාමාන්‍යයෙන් පිටකොටු යනවා නම් සතියේ දවසක තමයි යනවා නම් හොඳ. සෙනසුරාදා සෙනග වැඩි. ඉරිදා සමහර shops වහලා. සිකුරාදා මුස්ලිම් අයට පල්ලි හින්දා සිකුරාදාත් යන්නක පොඩ්ඩක් අවදාන. කියන්න බෑනේ shops වහනවනේ. ඒ හින්දා සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා වගේ දවසක යනවා නම් හොඳයි. ඉතින් මම බිස්නස් එකට ඕනේ හැමදේම ගන්න පෙටා වලින්. මොකද මට පිටකොටු හැම දුර නැහැ. ෂේප් එකේ ගිහින් එන්න පුළුවන්. මාසෙට එක දවසක් මට ඕනේ දේවල් බලලා ඉවර වෙච්ච දේවල් බලලා එකපාර ගිහින් ගන්න එක තමයි මම කරන්නේ. ඒක මට ලේසි. ඉතින් බිස්නස් එකක් කරන කෙනෙක් නම් ඔයාලගේ බිස්නස් එකට ඕනි මැටීරියල් ගන්න අවශ්‍ය දේවල් ගන්න මාසෙට එක දවසක් තියාගන්න. එතකොට කාලේ කළමනාකරණය කරගෙන අපිට වැඩ ටික කරගන්න පුළුවන්. දැන් තියෙන්නේ මොයිස්චරයිස් එක ගන්න. මම මේකප් නම් කරන්නේ නැහැ. මොකද ඒක හරි අමාරුයි නේ. දැන් ගියාම අවුවේ ඇවිදින්න ඕනිනේ. අපිට වෙලාවක් කියන්නත් බෑ කොච්චර වෙලා මේ ඉන්න වේද කියලා. මොකද අයිටම්ස් ගොඩක් ගන්න තියනවාද. එතකොට ඇවිදින්න වෙන හින්දා කියන්න බෑනේ කොච්චර වෙලාවක් යනවාද කියලා. ඒ හින්දා මේකප් කරන්නේ නැහැ. පුළුවන් තරම් රිලැක්ස් එකේ යන්නේ. අද අවුවයි හොඳට අවුව පායලා තියෙන්නේ. ඒ හින්දා මේ ඩේ ක්‍රීම් එක ගානවා. මේකෙත් SPF තියෙනවා. හැබැයි මම මේකට උඩින් සන්ස්ක්‍රීන් උත් ඇප්ලයි කරගන්නවා. මම මේක තමයි ඩේ ක්‍රීම් එකක් විදිහට ගන්න. ඔයාලා දන්නවනේ මේ ස්පා සිලෝන් එකේ True Turmeric Vitamin C Glow. oily skin තියෙන අයට මේ ප්‍රොඩක්ට් එක best. හරි. ඊට පස්සේ සන්ස්ක්‍රීන්. මේක තමයි මගේ සන්ස්ක්‍රීන් එක. මේක හොඳයි. ඇත්තටම හොඳයි. සන්ස්ක්‍රීන් එකක් පැය 4න් 4ට ඇප්ලයි කරන්න ඕනෙලු. ඉතින් මගේ වැඩේට පැය 4ක් ඇති වෙයි. අද අවුව තෙම්මට පොඩ්ඩක් අඳුරොත් කරලා මේ ටිකේ වහිනවනේ. කියන්න බෑ. ඒ වුණාට සන්ස්ක්‍රීන් එක ගාගෙන යනවා. මම මේ ෆුල් කවර් වෙන ඇඳුමක් ඇඳන් යන්නේ. බෙල්ල ටිකේ ගියේ හින්දා බෙල්ලෙත් හොඳට ගා ගන්නවා. මගේ නම් ටක් ගාලා ඉර අවුවට ටක් ගාලා ඇඟ පිච්චෙනවා. දැන්ට උනත් ඔයාලට පේනවා ඇති මගේ බෙල්ලයි මූණයි නිකන් වෙන මිනිස්සෙක්ගේ වගේ. අවුරුදු කාලෙයි වෙසක් දවස්වලයි කළු වෙච්ච ඒවා අවුවට පිච්චිලා ඒවා මේ වෙනකන් ආයෙ රිකවර් වෙලා නැහැ. දැන් ඒක ට්‍රීට්මන්ට් කරන්න ඕනේ. දැන් තියෙන අයිබ්‍රෝස් අඳ ගන්න. මගේ අයිබ්‍රෝස් වැවිලා තියෙන්නේ. ඒ ටික ගාන්ට ෂේප් කරගන්න ඕනේ වෙලාවක් හම්බුනහම. මම සාමාන්‍යයෙන් අයිබ්‍රෝස් මහතට අඳින්නේ. අද හීනි කරලා කැතයි. කළු කර රහස. අනේ මන්දා.
හරි ඉතින් මම පිටකොටු යද්දි සාමාන්‍යයෙන් මුළු ඇඟම වහගෙන යන්නේ. එහෙම යන එකෙන් වාසි ගොඩක් තියෙනවා. මම ටිකක් කියන්නම්. ටිකක් කියන්නේ දෙකක් කියන්නකෝ මට දැන් මතක් වෙච්ච එකක් තමයි අනවශ්‍ය අවධානයක් හම්බ වෙන්නේ නැහැ මේ විදිහට යද්දි. මොකද පිටකොටුව කියන්නේ සෑහෙන සෙනඟ ගවසෙන එක එක වර්ගයේ මිනිස්සු ඉන්න තැනක්. ඉතින් ඒ විදිහට අපිට අනවශ්‍ය අවධානයක් හම්බෙන්නෙත් නැහැ. අනිත් ඒ තමයි අවුවෙන් ආරක්ෂා වෙනවා. මේ විදිහට ඇඳලා ගිහම ඉතින් ඔයාලා දැක්කේ මං ඇඳන් ගිය ඇඳුම. ඉතින් දන්නේ නැති කෙනෙක් පිටකොට යනවා නම් මේ විදිහට ඇඳගෙන යන්න. මට ඔයාලට පෙන්නන්න දෙයක් තියෙනවා. ඉතින් මෙන්න මේ ලස්සන ටෝට් බෑග් එකක් මම ගත්තා UV Craft නංගිගෙන්. එයා ගාව ටෝට් බෑග් විතරක් නෙවෙයි නැති දෙයක් නෑ. ෆේස් මාස්ක් තියෙනවා. hand cream තියෙනවා, washi tape තියෙනවා. එතකොට gift items තියෙනවා. අතින් කරන නැති දෙයක් නෑ. ඔයාලා නිකමට ගිහින් එයාගේ catalogue එක බලන්නකෝ. හරිම ලස්සන items තියෙන්නේ. ඉතින් ටෝට් බෑග් එක ගැන කියනවා නම් මම ඉල්ලපු ඩිසයින් එක ඒ විදිහටම එනංගි කරලා දීලා මේ කරලා දුන්නා මට. හරිම ලස්සනයි. මට පුදුම ආසෙ හිතෙන එක දැක්කම ඉතින් දැන් ඔය බෝ ට්‍රෙන්ඩ් එකක් වෙලානේ තියෙන්නේ. හැම තැනම බෝ items. ඉතින් ඒකකින් නෑ මම මේ බෑග් එක මේ එනංගිකින් ගත්තේ. දැන් ඔයාලට මේ පේන්නේ මම සාමාන්‍ය පිටකොටු යද්දී අරන් යන දේවල්. ඉතින් බලන්නකෝ. hand cream ගත්තා. මොකද ලොකු hand cream එකක් ගෙනියන්න බෑනේ. ඕනි වුණොත් කියලා තමයි ওই දේවල් ගත්තේ. පැන්ඩෝල්, සිද්ධාලේප, ලිප්ස්ටික් එක. ඒ දේවල් තමයි මේ පර්ස් එකට මම දාගත්තේ. ඊට අමතරව වතුර බෝතලයක්, පිටකොටුවේ වතුර බෝතල් එහෙම ගන්න එක ටිකක් හොඳ කඩක් තියෙනවා. ඉතින් නිකන් බොරුවට ඕනේ නැහැනේ. ගෙදරින් අරගෙන යන්න පුළුවන්කම තියෙද්දි මේ වතුර බෝතලයකුත් අරන් යන්න ඕනේ. ඉතින් කුඩයක් ගත්තා. මේ විදිහට ගන්න ඕනේ බඩු ටික. අනිවාර්යෙන් ලිස්ට් එකක් හදාගෙන යන්න. එතකොට කිසිම දෙයක් අතපසු වෙන්නේ නැහැ. අනවශ්‍ය විදිහට කාලේ මේ අපතේ යන්නේත් නැහැ. ඉතින් ওই දේවල් තමයි මම මේ බෑග් එකට දාගන්නේ. මතක ඇතුව මේ වගේ ලොකු බෑග් එකක් අරගෙන යන්න. මොකද ගොඩක් බඩු ගණනකොට ඒක ඔක්කොම අතින් උස්සගෙන එහෙම ඉන්න බෑ. ඉතින් මේ වගේ එකකට දාගත්තම හරිම පහසුයි අපේ ගමන. ඉතින් ඔයාලට පේුණත් වගේ මේ බෑග් එකට කොච්චරනම් දේවල් දාගන්න පුළුවන්ද බලන්න. මාර ලස්සනයි මේ බෑග් එක. මං කියනවාට ඔයාලේ නංගිට මැසේජ් එකක් දාලා බලන්නකෝ කැටලොග් එක ගිහිල්ලා. ඉතින් ටීචර් කෙනෙක්ට ක්ලාස් යන ළමයෙක්ට හරිම හොඳයි මේ ටෝට් බෑග් එක. මම highly recommend කරනවා. ඔන්න බලන්නකෝ. ඒක මාර ලස්සනයි. ඉතින් නංගි thank you මං ඉල්ලපු විදිහටම මේ බෑග් එක මට කරලා දුන්නට මම දන්නවා මේ වීඩියෝ එක බලනවා කියලා. thank you so much. හරිම ලස්සනට neat එකට ඔයාගේ වැඩේ කරලා තියෙනවා. ඉතින් highly recommend. හරි දැන් ඉතින් පිටත් වුණා යන්න. අපි සාමාන්‍ය පිටකොට යන්නේ දෙහිවල පැත්තෙන්. ඒ පැත්තේ අනේක ළඟයි වගේම ට්‍රැෆික් එකත් අඩුයි. ඉතින් ඒ යද්දි තියෙන view එක තමයි ඔයාලට මේ පේන්නේ. ඉතින් මේ විදිහට ගෝල් ෆේස් එක ගාවෙනොත් අපි යනවා. හරිම අවුවයි එදා නම්. ඊට පස්සේ වාහනය පාක් කරන තැනට තමයි දැන් මේ ආවේ. ඉතින් පිටකොට යද්දි තමන්ගේම වාහනයක යනවා නම් මේ පාක් එකේ පාක් කරන්න ඒකට සල්ලි ගන්නවා. ඒ වුණාට වාහනේ සේෆ්ටි එක පැත්තෙන් නම් බය වෙන දෙයක් නැහැ. ඊට පස්සේ මහන්සියත් එක්ක රස්නෙත් එක්ක මෙන්න මේ අයිස්ක්‍රීම් එක කෑවා. හරි දැන් ඉතින් මේ පිටකොටුවේ මට මතක විදිහට පළවෙනි හරස් වීදියේ ඉන්නේ. දැන් ටිෂු පැකට් එක ඔයාලා දැක්කද? ඒක රුපියල් 100යි. මම එතනිනොත් ටිෂු පැකට් එකක් ගත්තා. ඔයා ඉතින් ඔයාලා බලන්නකෝ මොනවද පිටකොටුවේ තියෙන අයිටම්ස් කියලා. ඉතින් මට එකින් එක විස්තර ඇතුව නම් රෙකෝඩ් කරගන්න බැරි වුණා. සෙනගත් එක්ක යාළගේ මොනවල් පේන්නත් බෑ. අනිත් එක තමයි දැන් මම ආවේ බඩු ගන්නනේ. නිකන් ඇවිදින්න නෙමෙයිනේ. එතකොට අර ඔළුව මේ අවධානය යොමු වෙලා තියෙන ඒ අයිටම්ස් ගන්න තමයි මේ shops වලට යන විදිහ. එහෙම තමයි ඉතින් ඒ වෙලට ඔළුවේ වැඩ කරන්නේ. ඉතින් පිටකොටුවේ ඇවිල්ලා නැතිම කෙනෙක්ට බලන්න පුළුවන් පිටකොටුවේ මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා. ඉතින් පළවෙනි හරස් වීදියේ තියෙන්නේ පොඩි items. ඒ කියන්නේ back covers, tempered glasses, or sunglasses ඒ වගේව තමයි තියෙන්නේ. මං කියන්නේ shops නෙමෙයි මේ වගේ අර
ඔය පේන්නේ ඒ වගේව. ඊට පස්සේ දෙවෙනි හරස් වීදියේ නම් මැටීරියල් තියෙනවා, ඇඳුම් තියෙනවා, ස්ලිපර්ස් තියෙනවා. මට දෙවෙනි හරස් වීදියේ නම් රෙකෝඩ් කරගන්න බැරි වුණා. ඉතින් ඔව් වගේ දේවල් තමයි පිටකොටුවේ ඇවිල්ලා අඩුවට අපිට ගන්න පුළුවන්. හැමදේම තියෙනවා. ඉතින් ගොඩක් ගාණ අඩුයි. හරි දැන් ඉතින් මම මගේ බඩු ගන්න තමයි මේ ඇවිත් ඉන්නේ. ඉතින් දැන් මේ ඇවිල්ලා ඉන්නේ මැටීරියල් ගන්න. මම මැටීරියල් ෂොප්ස් 4කින් විතර ගන්නවා. ඉතින් අර අඩුම ෂොප් එක හොයලා බලලා තමයි මැටීරියල් එහෙම ගන්නෙ මම. ඉතින් මෙතනින් සැටින් තමයි ගත්තේ. ඉතින් මං අද ඔක්කොම මැටීරියල් ජාති වලින් යාර 50ක් විතර ගත්තා. මේ තව ෂොප් එකක්. මේ ෂොප් එකෙන් ගත්තේ ෂිෆෝන් මැටීරියල් එකයි වැලන්ටිනයි. මම තව බඩු ගන්න ගියාම මට ඒව රෙකෝඩ් කරගන්න අමතක වෙලා රෙවලට ඉන්නේ ඒ සිහියෙන්නේ. ඉතින් ඒ දේවල් මම වෙනත් වීඩියෝ එකකින් අරගෙන එන්නම් අනිවාර්යයෙන්. මං හිතන් හිටියේ මම ගන්න ෂොප්ස් එහෙම ඔයාලට පෙන්නනවා කියලා. ඉතින් සෝරි මට ඒක අමතක වුණා. ඉතින් ඒ මැටීරියල් ටික තමයි මම අන්තිමටම ගත්තේ. ඉතින් ලියාගෙන ආපු අයිටම්ස් ඔක්කොම මට ගන්න පුළුවන් වුණා. දැන් මේ වාහන නතර කරපු තැනට යන ගමන් ඉන්නේ. හරි දැන් මේ ගෙදර යන ගමන් මම ඔයාලට පෙන්නන්නම් මොනවද මම මැටීරියල් වලට අමතරව ගත්තේ කියලා. බෝ ක්ලිප්ස් හදන ක්ලිප් එක ගත්තා සයිසස් දෙකකින්. ඊට පස්සේ අර මං කිව්ව ස්ටිකර් කාඩ් එක ගත්තා. ඒක රුපියල් 100යි. ටිෂු එක 100යි. සෙලෝ ටේප් රෝල 450යි. ඊට පස්සේ මං අර පොලි බෑග්ස් වගේක් ගත්තම ඉවර වෙලා තිබ්බ හින්දා ඒකේ 350යි මතක විදිහට. මේ භාජන හොදන කෑලි 8ම රුපියල් 100කට මම ගත්තේ. ඉතින් අද වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. තවත් අලුත් වීඩියෝ එකක් ඉක්මනට හම්බෙමු. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි.